මාතර දිස්ත්‍රික්කයේ පස්කොඩ කියන සුන්දර ප්‍රදේශයේ පහු කරගෙන එළමල්දෙනිය ගම්මානයට යද්දී මහා කඳුගටයක් මුදුනේ අතිශය නිහඬ සාමකාමී පරිසරයක හැංගුණු පුදුමාකාර තැනක් තියෙනවා. බැලූ බැල්මට මේක නිකම්ම කැලෑවක් වගේ පෙනුනත් මේ ගස්ගල් අතරේ නිදාගෙන ඉන්නේ දකුණු පළාතේ තියෙන ඓතිහාසික හා කලාත්මක අගියෙන් ඉහළම පුදබිමක්. මේ තමයි එළමල්දෙනිය රජමහා විහාරය. එහෙමත් නැත්නම් ප්‍රදේශවාසීන් හඳුන්වන විදිහට එළමල්දෙනිය ගල්ලෙන් විහාරය. අදටත් ආරණ්‍ය සේනාසනයක් විදිහට පවත්වාගෙන යන මේ නිසල පරිසරයට පය තියෙන ඕනෑම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ අමුතුම গুপ্ত බවක්. මේ ගල් බැමි සහ පියගැට පෙළවල් දිගේ ඉහළට නගිද්දී අපිට මතක් වෙන්නේ මේ විහාරී මූලාරම්භය. මේකේ ඉතිහාසය කෙලින්ම අනුරාධපුර යුගය දක්වා දිව යනවා. ජනප්‍රවාදයේ හැටියට මේ මහා ලෙන් විහාරය කරවලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා. එහෙමත් නැත්නම් වලගම්බා රජතුමා විසින්. නමුත් අද අපි මේ දකින විස්මිත කලා නිර්මාණ අනුරාධපුර යුගයේ ඒවා නෙවෙයි. කාලයක් තිස්සේ කැලෑවට යට වෙලා තිබුණු මේ පුදබිම ආයමත් උත්කර්ෂයටපත් වෙන්නේ මහනුවර යුගයේ අවසාන භාගයේදී. ඒ කියන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ සිදුවුණු දැවැන්ත ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් විදිහටයි. ඒ වගේම මහනුවර යුගයේදී මේ විහාරයට ඉඩකඩම් පූජා කළා කියලා සඳහන් වෙන තඹසන්නස් සහ ලේඛන ගැන විහාර වංශ කතාවල ලියවිලා තියෙනවා. කන්ද මුදුනට ගියාම අපිට හමු වෙනවා දැවන්ත ස්වාභාවික ගල්ලෙනක්. ප්‍රධාන බුදුමැදුර පිහිටලා තියෙන්නේ මේ මහා කළුගල ඇතුලේ. වැසි වතුර ලෙන ඇතුළට එන එක නවත්වන්න අතීතයේ මිනිස්සු මේ ලෙන මුදුනේ පැරණි කටාරම් කොටලා තියෙනවා. මේ ලෙන් විහාරයේ වාස්තු විද්‍යාව හරිම අපූරුයි. ලෙනට ඉස්සරහින් දේශීය වාස්තු විද්‍යා ලක්ෂණ තියෙන උළුසෙවිලි කළ වහලයක් සහිත මණ්ඩපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ මණ්ඩපය පහු කරගෙන ප්‍රධාන දොරටුව ළඟට යද්දී ඔබේ ඇස් නතර වෙන්නේ ඒ දොරටුවේ තියෙන අලංකාර ලී කැටයම්වල. විශේෂයෙන්ම සූර්යවංක මෝස්තරවලින් මේ දොරටුව හැඩගන්වලා තියෙන විදිහ මවිත කරවන සුළුයි. මේ දොරටුවෙන් ඇතුළට ගියාම ඔබ පිවිසෙන්නේ වෙනස්ම ලෝකයකට. එළමල්දෙනිය විහාරය මුළු ලංකාවේම ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ලෙන් බිත්තිවල තියෙන සිතුවම්. මේවා මධ්‍යම කඳුකරේ තියෙන සිතුවම් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේක හඳුන්වන්නේ දකුණු පළාත් සිතුවම් සම්ප්‍රදාය කියලයි. තද වර්ණ සහ තද රේඛා පාවිච්චි කරලා විහාරයේ වියන්වල සහ බිත්තිවල වෙස්සන්තර ජාතකය, දහම්සුණ්ඩ ජාතකය වගේම බුදුසිරිතේ සුවිශේෂී අවස්ථා සිතුවමට නගලා තියෙනවා. ඒ වගේම සූවිසි විවරණය සහ සත්සතිය මේ අඳුරු ලෙන ඇතුළට අමුතුම ආලෝකයක් ගේනවා. මේ අඳුරු ලෙන මැද අතිශය ශාන්ත විදිහට වැඩඉන්නවා දැවන්ත සැතපෙන බුදු පිළිමයක් සහ සමාධි බුදු පිළිම. මේ පිළිමවල තියෙන ලොකුම අභිරහස තමයි මේවා නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ කළුගල් නෙවෙයි, ලී සහ මැටි මිශ්‍රණයක්. ඒ තාක්ෂණය අදටත් පුදුම සහගතයි. දකුණු ලක දකින්න ලැබෙන අතිශය දුර්ලභ ගණයේ ලෙන් විහාරයක් වුණු එළමල්දෙනිය පුරාවිද්‍යාත්මකව මිල කරන්න බැරි තරම් වටිනා තැනක්. ඔබත් මාතර පස්ගොඩ පැත්තේ ගියොත් මේ නිසල ආරණ්‍ය සේනාසනයට පියනගන්න අමතක කරන්න එපා. අපි ඉතිහාසයේ මේ වගේ සැඟවුණු කලාගාර ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපි උරුමයන්ට ආදරය කරන හැමෝටම බලන්න හිස්ට්‍රි මිස්ට්‍රි වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.